සුපෝකභෝගී මන්දිරයකින් එක පාරටම ඇලස්කාවේ සීතල නිරයට බග්ගේ ජීවිතය උඩ යටිකුරුණේ ඔහු හීනකින්වත් හිතපු නැති විදිහකටයි. හැරිසන් ෆෝඩ් සමගින් වනගැබේ ඒ අද්භූත සහනට සොයා යන බග්ගේ මේ සදානුස්මරණීය ගමන ගැන කියන්න මූවිඩී ඇකඩමි අද අපි සූදානම්. කාලෙකට පස්සේ මම අරගෙන එන මේ The Call of the Wild review එක ඔයාගේ හදවතටම කතා කරන එකක් වෙයි කියලා මට විශ්වාසයි. ඉතින් එක් වෙන්න මේ මූවිඩී ඇකඩමි. හරි එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අපි යමු අපේ ෆිල්ම් එක පැත්තට. ඉතින් ඊට කලින් චූටි මතක් කිරීමක් කරනවා. අපේ තාම channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම ගින් subscribe පාරකුත් දාගෙන වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. ඉස්සරහට ෆිල්ම් මොනවද ගේන්න ඕනි කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන ගමන් අපි යමු අපේ කතාව පැත්තට. ඉතින් මෙන්න මේම තමයි කතාව ආරම්භ වෙන්නේ. 19 වෙනි සියවසේ අගභාගයේ තමයි මේ කතාවේ පටන් ගැනීමක් පෙන්වන්නේ. ඉතින් මේ කාලේ කැනඩාවේ වයමදිග පැත්තේ තියෙන යූකෝන් කියන ප්‍රදේශයේ විශාල රන් නිදී තියෙනවා කියලා කටකතාවක් පැතිරලා යනවා. ඉතින් ලෝකේ වටේම ඉන්න දහස් ගණනක් මිනිස්සු මේ රත්තරන් හොයාගෙන හිම කඳු අතරින් යූකෝන් වලට එන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සු තමන්ගේ බඩු බාහිර ආදී අරගෙන යන්න ප්‍රමාණයෙන් විශාල බල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි බක්. බක් කියන්නේ ශාන්ත බර්නාඩ් සහ ස්කෝච් කෝලී කියන වර්ග දෙකේම මිශ්‍රයක්. ඉතින් එයාලා ජීවත් වෙන්නේ කැලිෆෝනියාවේ සැන්ටා ක්ලාරා වල විනිසුරු මිලර් සහ එයාගේ පවුලේ අයත් එක්ක. ඉතින් බක් කියන්නේ මුළු නගරෙම ආදරය කරන හරිම දාංකකාර ඒ වගේම හරිම ආදරණීය බල්ලෙක්. එයාගේ තියෙන විශාල ප්‍රමාණය නිසාම එයා හැමෝම අතර ප්‍රසිද්ධයි. දවසක් බක් ගෘහසේවිකාව එක්ක වෙළඳ පොළට ගිය වෙලාවක බයිසිකල් පදින්නෙක් පස්සේ පන්නගෙන යනවා. ඉතින් ඒ වෙලාවේ එක මිනිහෙක් බක් ගැන ඇහැ ගහගෙන ඉන්නවා. පස්සේ බක්ව හොරකම් කරලා විකුණන්න ඒ මිනිස්සයා සැලසුම් කරනවා. ඉතින් විනිසුරු මිලර්ගේ උපන්දිනේ දවසේ කෝකියෝ හරිම රසවත් කෑම ಜಾති ගොඩක් හදලා තියලා තියෙනවා. ඉතින් මේ බක් කෑම විනාශ කරයි කිය බයට විනිසුරු මිලර් එයාව එළියට දානවා. පස්සේ මුළු පවුලම ඡායාරූපයක් ගන්න ලෑස්ති වෙද්දී බක් දුවගෙන ඇවිල්ලා කෑම මේසේ විනාශ කරනවා. ඉතින් මේ වැඩේට ගොඩක් කේන්ති ගිය විනිසුරු එදා රෑ බක්ට එළියේ ඉන්න තරම් දඬුවමක් ලබා දෙනවා. ඉතින් ඒ වෙලාවේ අර වෙළඳ පොලේ හිටපු මිනිහා ඇවිත් අර බක්ව රවට්ටලා පෙට්ටියක දාලා පැහැරගෙන යනවා. ඊට පස්සේ බක්ව අශ්වකරත්තයක දාලා අරගෙන යනවා. බක් කොච්චර බිරුවත් එයාට උදව් කරන්න කවුරුත් ඒ වෙලාවේ නම් එයාගේ ළඟ හිටියේ නැහැ. ඉතින් ඊළඟට එයාව දුම්රියක දාලා එයාගේ උපන් ගමෙන් ගොඩාක් ඈතට අරගෙන යනවා. පෙට්ටිය විවෘත කළාම බක් එළියට පැනලා යන්න හැදුවත් අර මිනිහා බක්ට දරුණු විදිහට පහර දීලා බක්ව මෙල්ල කරගන්නවා. ඉතින් බක්ට තේරෙනවා මේ මිනිස්යාට විරුද්ධ වුණොත් තවත් ගුටි කන්න වෙනවයි කියලා. ඉතින් ඒ නිසා එයා නිහඬව වාඩි වෙනවා. පස්සේ එයා තවත් බල්ලෝ පිරිසක් එක්ක කූඩු කරලා දානවා. ඉතින් කොහොමරි බක්ට එතනින් පැන ගන්න අවස්ථාවක් ලැබුණත් එයා දකින්නේ තමන් ඉන්නේ ලොකු නැවක කියලා. නැව කැනඩාවේ යූකෝන් වලට ළඟා වෙනවා. ඒ පළාතේ රත්තරන් හොයන මිනිස්සුන්ගෙන් පිරීලා කැලිෆෝනියාවේ උණුසුම් පරිසරයක හැදුණු බක්ට මේ හිම උඩ ඇවිදින එකේ පොඩ්ඩක් අමාරුයි. ඉතින් හිම වැටෙනවා දැක්කම බක් පුදුම වෙලා සතුටින් එහෙ මෙහෙ දුවන්නත් පටන් ගන්නවා. එහෙම දුවද්දී එයා ජෝන් තෝටන් කියන වයසක මිනිසෙක්ගේ ඇඟේ හැප්පෙනවා. හැබැයි ජෝන් අය වගේ බක්ට බනින්නේ නැහැ. බක් බිම වැටුණු ජෝන්ගේ හාමෝනිකාව එයාට ආපහු දෙනවා. ඉතින් ජෝන් බක්ගේ බුද්ධිය ගැන පැහැදෙනවා. ඒ අතරේ පේරෝ කියන තැපැල් බෙදාහරින කෙනෙක් බක්ව මෙතනදී මිලදී ගන්නවා. තැපැල් ඇදගෙන යන බල්ලන්ගේ කණ්ඩායමට එකතු කරගන්න. ඉතින් මේ කණ්ඩායමේ නායකයා තමයි, ඒ කියන්නේ බලු කණ්ඩායමේ නායකයා තමයි ස්පිට්ස් කියන හස්කි වර්ගයේ බල්ලෙක්. හරිද? ඉතින් පේරෝට කවදාවත් නියමිත වෙලාවට තැපැල් අරගෙන යන එක කරගන්න හම්බුනේ නැහැ. ගමන අතරතුර බක්ට ගොඩාක් වැරදීම් සිද්ධ වෙනවා. හැබැයි එයාට කළු ඌර්කයෙක් වගේ පෙනෙන ආත්මයක් බක්ට මග පෙන්වන්න ගන්නවා. කෑම වෙලාවට ස්පිට්ස් අනිත් බල්ලන්ගේ කෑම උදුරගත්තත් බක් තමන්ගේ කෑම දුප්පත් බල්ලන්ට දෙනවා. මේ නිසා අනෙක් බල්ලෝ බක්ට ගරු කරන්න පටන් ගන්නවා. මේකට ස්පිට්ස් ගොඩාක් ඊර්ෂ්‍යා කරනවා. හරිද? දවසක් මේ තැපැල් අරගෙන යනකොට ෆ්‍රැන්කොයිස් කියන කෙනා අයිස් තට්ටුවක් උඩ ඇවිදන් යද්දී අයිස් තට්ටුව කැඩිලා වතුරට වැටෙනවා. බක් කිසිම බයක් නැතුව වතුරට පැනලා ඇයව බේර ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ පේරෝ බක් ගැන ගොඩාක් විශ්වාස කරනවා. දවසක් රෑ ස්පිට්ස්
බක්ට දරුණු විදියට පහර දෙනවා. බක් මේ වෙලාවේ මැරෙන්න වගේ මැටිලා ඉන්නවා. අනෙක් බල්ලෝ දිරිය ගැන්වීමත් එක්ක ආපහු නැගිටලා ස්පිට්ස් වරාජය වෙලා කණ්ඩායමේ නායකකමෙන් ඉවත් වෙලා යනවා. දැන් බක් තමයි කණ්ඩායමේ අලුත් නායකයා. පේරෝට ඕන උනේ වෙන බල්ලෙක්ව නායකයා කරගන්න උනත් අනෙක් බල්ලෝ බක්ව විතරයි පිළිගන්නේ. බක්ගේ නායකත්වයෙන් ඔවුන් හරිම වේගයෙන් තැපැල් බෙදා හරින්න යනවා. අතරමඟදී හිම කුණාටුවකට අහු වුණත් බක් තමාගේ සහජ බුද්ධියෙන් හැමෝම බේරගන්නවා. කොහොම හරි ඔවුන් නියමිත වේලාවට තැපැල් බෙදා දීලා අවසන් කරනවා. හැබැයි ඒ අතරේ තැපැල් සේවය වෙනුවට ටෙලිග්‍රාෆ් පාවිච්චි කරන්න තීරණයක් කරන නිසා පේරෝට තමන්ගේ බල්ලන්ව විකුණන්න සිද්ධ වෙනවා. බක්ව මිලදී ගන්නේ හැල් කියන නපුරු මනුස්සෙක්. මේ හැල් බල්ලන්ට හරියටම වද දෙනවා. බල්ලන්ට අදින්න බැරි තරම් බරක් පටවලා ඔවුන්ට පහර දෙනවා. කසයකින් පහර දෙනවා. මේ වෙලාවේ ආපහු ජෝන් තෝටන්ට් මැදිහත් වෙලා බක්ව බේරගන්නවා. හැල් බක්ව මරන්න හැදුවත් ජෝන් බක්ව තමන් ගාව නතර කරගන්නවා. ජෝන් බක්ව ආදරයෙන් බලාගන්නවා. ජෝන් තමන්ගේ මියගිය පුතාගේ හීනයක් වුණු සිටියම් වල පවා නැති අලුත් ප්‍රදේශයක් හොයාගෙන යන්න බක්ට ආරාධනා කරනවා. ඉතින් මේ දෙන්නත් එක්ක ගොඩක් දුර පයින් නැවිදලා ලස්සන වනාන්තරයක තියෙන පරණ පැල්පතකට යනවා. එතනදී ජෝන්ට ගඟකින් රත්තරන් හම්බ වෙනවා. බක් ඒ අතරේ වනාන්තරයේ ඉන්න සුදු වෘක දෙනක් එක්ක මිතුරු වෙනවා. බක් මේ දෙයින් පස්සේ ටික ටික වල් සතුන්ගේ ලෝකයට හුරු වෙන්න පටන් ගන්නවා. එයා වෘක රැලක් එක්ක එකතු වෙලා දඩයම් කරන්නත් ඉගෙන ගන්නවා. හැබැයි බක් හැමදාම හවසට ජෝන් ගාවට එනවා. මේ අතරේ අර නපුරු හැල් ජෝන් පස්සේ පන්නගෙන ඇවිත් ජෝන්ට පහර දෙනවා. බක් දුවගෙන ඇවිත් ජෝන්ව බේරගන්න උත්සාහ කරනවා. අර නපුරු හැල් ඇවිල්ලා ජෝන් සහ බක් ඉඳපු ඒ පොඩි කැලෑ ගෙදරට ගිනි තියලා ජෝන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ බක් දුවගෙන ඇවිත් ජෝන්ව බේරගන්න උත්සාහ කරත් ජෝන්ට වෙඩි වැදිලා ඒ වුණාට බක් හැල්ව තල්ලු කරගෙන ගිහින් අර ගිනි ගත්ත පැල්පතට තල්ලු කරලා දානවා. හැබැයි ජෝන් දරුණු විදියට තුවාල වෙලා. බක් ජෝන් ගාවම ඉන්නවා. හැබැයි එයා අවසන් හුස්ම හෙලනකන්න. ජෝන්ගේ මරණයෙන් පස්සේ බක් සම්පූර්ණයෙන්ම වනාන්තරයට යනවා. අර සුදු වෘක දෙන පවුල් වෙලා පැටව් හදනවා. දැන් බක් කියන්නේ ඒ වනාන්තරයේ ඉන්න වෘක රැළේ නායකයා. එයා තවත් කාටවත් යටත් නැති තමන්ගේම ස්වාමියෙක් විදිහට නිදහසේ ජීවත් වෙනවා. ඉතින් මේ තමයි The Call of the Wild චිත්‍රපටයේ සම්පූර්ණ කතාව. මේ වීඩියෝ අවසාන වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අද මම ගෙනාවු මේ ෆිල්ම් රිවිව් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේකේ හොඳ නරක වගේම මම ඉදිරියට හැදෙන්න ඕන තැන් ගැනත් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. මේ වගේ ලස්සන ෆිල්ම් රිවිව් දිගටම බලන්න කැමති නම් අපේ Movie Academy channel එක දැම්ම subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම දාන videos ඔයාලට ඒ වෙලෙම ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනින්ම හමු වෙමු. මම Movie Academy වෙනුවෙන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.